හායි හෙලෝ ජනී YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මාත් එක්ක යමු සිංගප්පූරුවේ තවත් ලස්සන පැත්තකට. මං ගිහිල්ලාම කියන්නම් මම කොහෙද ආවේ කියලා. අද මම යන්නේ සිංගප්පූරුවේ ප්‍රසිද්ධම තැනකට. අද මම යන්නේ ක්ලාක් කී පැත්තට. ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නේ ෆෝර්ට් ලේන් MRT ස්ටේෂන් එකට. ෆෝර්ට් ලේන් MRT ස්ටේෂන් එකේ ඉඳන් පොඩි දුරක් ඇවිදින්න තියෙනවා ක්ලාක් කී වලට. අපි ගිහිල්ලාම බලමු. ක්ලාක් කී සහ බෝඩ් කී කියලා කියන්නේ සිංගප්පූරුවේ අයිකනික් රිවර්සයිඩ් ඩෙස්ටිනේෂන් දෙකක්. ලස්සන වෝටර් ෆ්‍රන්ට් view එකක් තියෙන, ඒ වගේම හිස්ටොරික් ආකිටෙක්චර් එක, නයිට් ලයිෆ් එක, කෑම ජාති මේ හැම දෙයකම මේ තැන් දෙකම ප්‍රසිද්ධියක් දක්වනවා. ඒ වගේම තමයි මේ දෙකම පර්ෆෙක්ට් බ්ලෙන්ඩ් එකක් කියන්න පුළුවන් කල්චර්, හිස්ටරි ඇන්ඩ් ෆන් ඔය තුනටම. ක්ලාක් කී වල ගොඩක්ම තියෙන්නේ බාර්ස්, ක්ලබ්ස්, රෙස්ටොරන්ට්ස්, ඒ වගේම බුටික් ෂොප්ස් තමයි තියෙන්නේ. ඒ වගේම මේක ෆේමස් වෙලා තියෙන්නේ නයිට් ලයිෆ් එකටයි රිවර්සයිඩ් ඩයිනින් වලටයි. මම ඇවිල්ලිනේ වීක් ඩේ එකේ දවල් වරුවක හින්දා අද සෙනග අඩුයි මෙතන. දැන් රෑට තමයි මෙතන සෙනග පිරෙන්නේ. ගොඩක් වෙලාවට ෆ්‍රයිඩේ නයිට්, සැටර්ඩේ නයිට් කියන්නේ ක්ලාක් කී, බෝඩ් කී කියන තැන් දෙකම ගොඩක්ම ක්‍රවුඩඩ් වෙන පැති දෙකක්. ඉතින් මේ විදිහට රෙස්ටොරන්ට් වල පුටු එළිය දාලා තියෙනවා. එතකොට එතන ඉඳගෙන කන්න පුළුවන්. එතකොට එක එක ජාතියේ කෑම, එතකොට ඕපන් මියුසික් ඒරියාස්, එතකොට කතා බහ කර කර ඉන්න පුළුවන්. මේ වගේ නයිට් ලයිෆ් එක උපරිමයෙන්ම තියෙන තැනක් තමයි ක්ලාක් කී කියන්නේ.
තියෙන්නේ සිංගප්පූර් රිවර් එක. මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු සිංගප්පූර් රිවර් එකට හිස්ටරි එකක් තියෙනවා. ඒ වගේම බිස්නස් පැත්තෙන් ගත්තාම හරි එතකොට ට්‍රැක්ෂන් සෙන්ටර් එකක් විදියට මේ ඒරියා එක වැදගත්. ඒ වගේම තමයි මේ සිංගප්පූර් රිවර් එක ලෙන්ත් එක කිලෝමීටර් 3.2ක් වගේ වෙනවා. මේ සිංගප්පූර් රිවර් එකේ රිවර් සයිඩ්ස් වල තමයි බෝට් කී, ක්ලාක් කී සිංගප්පූරේ ප්‍රසිද්ධ ප්ලේසස් දෙක තියෙන්නේ. සිංගප්පූර් රිවර් එක තියෙන්නේ සෙන්ට්‍රල් ඒරියා එකේ කිම්සෙන් බ්‍රිජ් එකේ ළඟ ඉඳන් මරීනා බේ එක පැත්තට තමයි මේක යන්නේ. මම දැන් මේ යන්නේ ක්ලාක් කී ඉඳන් බෝට් කී පැත්තට. පොඩි දුරක් ඇවිදින්න තියෙනවා. ක්ලාක් කී ඉඳන් බෝට් කී වලට ඇවිදගෙන යනවා නම් 10 minutes to 15 minutes වගේ කාලයක් යනවා. මේ දෙක අතර ඩිස්ටන්ස් එක වෙන්නේ මං හිතන්නේ මීටර් 700ක් වගේ තමයි තියෙන්නේ. බෝට් කී එක තියෙන්නේ සිංගප්පූර් රිවර් එකක රිවර් සයිඩ් එක. මේක කාලයක් කමර්ෂල් පෝට් එකක් විදිහට තිබිලා තියෙනවා. අද වෙද්දී බෝට් කී එක ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙනවා වයිබ්‍රන්ට් එන්ටර්ටේන්මන්ට් ඇන්ඩ් ඩයිනින් ඒරියා එකක් විදිහට. බෝට් කී ඒරියා එකේ ලස්සන ෂොප් හවුසස් තියෙනවා. ඒ වගේම සී ෆුඩ් රෙස්ටොරන්ට් තියෙනවා. ඊට අමතරව මරීනා බේ සෑන්ඩ්ස්ුයි ෆුලටන් හොටෙල් එකේ ඒ view එක ලස්සනට මෙතනට පේනවා.
මං කලින් කිව්වා වගේ ක්ලාක් කී සහ බෝඩ් කී කියන්නේ සිංගප්පූරුවේ ප්‍රසිද්ධම තැන් දෙකක්නේ. ඉතින් ගොඩක් වෙලාවට වර්ක් කරන අය ෆ්‍රයිඩේට ඔෆිස් අවර්ස් වලින් පස්සේ මේ තැන්වලට ඇවිල්ලා කාලා බීලා එන්ජොයි කරලා යනවා. ඉතින් ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ කියන්නේ මේ තැන් දෙකම ක්‍රවුඩඩ් වෙන දවස් 3ක්. දැන් ඕගොල්ලන්ට ඔය පේන්නේ සිංගප්පූරු රිවර් එක. දැන් ඕගොල්ලන්ට ඔය ඈතින් පේන්නේ ඒෂියන් සිවිලයිසේෂන් මියුසියම් එකයි ෆුලටන් හොටෙල් එකයි. ඉතින් සිංගප්පූරුව විසිට් එකකට එනවා නම් ක්ලාක් කී සහ බෝඩ් කී කියන මේ පැති දෙකට ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ට වෙනම අත්දැකීමක් ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.